ලෝකේ කොහේ හරි යුද්ධයක් පටන් ගත්තහම සාමාන්‍ය මිනිස්සු නම් ඒ යුද්ධය නිසා පීඩාවටපත් වෙලා පාරටම වැටෙනවා. හැබැයි ඔබ දන්නවද මේ විනාශයේ අස්සෙම ලෝකේ අලුත් කෝටි ප්‍රකෝටිපතියන් බිහි වෙනවා. මේ අය ආයුධ විකුණලම නෙමෙයි. ලෝකේ ඉන්න බිලියනපතියන් මේ වගේ යුද කාලවලදී කරන රහසිගත වැඩ කිහිපයක් තියෙනවා. මේකට ආර්ථික විද්‍යාවේදී කියන්නේ the greatest wealth transfer. එහෙමත් නැත්නම් ධනය හුවමාරු වීමේ ක්‍රියාවලිය කියලා. අද අපි බලමු ඔබේ බැංකු ගිණුමේ තියෙන සල්ලි කුණු කොල්ලේට වැටෙන නොදී ඉලොන් මස්ක්ලා වොරන් බෆට්ලා වගේ ලෝක යුද්ධයක් අස්සේ ඔබේ ධනය ආරක්ෂා කරගෙන ඒක දෙගුණ තෙගුණ කරගන්නේ කොහොමද කියලා. ප්‍රකට ආයෝජක රේ ඩැලියෝ ඔහුගේ Principles for Dealing with a Changing World Order පොතේ එක වැදගත් කාරණයක් කියනවා. ඒ තමයි ලෝක යුද්ධයක් හෝ ආර්ථික අවපාතයක් එනකොට මුලින්ම කඩාගෙන වැටෙන්නේ ඒ රටේ මුදල් ලේඛකය කියන එක. ඇයි එහෙම වෙන්නේ? හරිම සරලයි. යුද්ධයක් කරන්න රජයකට සල්ලි ඕනේ. ඒ වෙලාවට රජයන් කරන්නේ පාලනයකින් තොරව මුදල් අච්චු ගහන එක. ප්‍රතිඵලය උද්දමනය අහසට යනවා. ඔබ කලින් රුපියල් ලක්ෂයකින් කරපු වැඩේ කරන්න දැන් රුපියල් 1,20,000ක් විතර ඕන වෙනවා. හිතන්න ඔබ පෙට්‍රල් ලීටර් 10ක් ගහන්න කලින් වියදම් කරපු මුදලයි අද වියදම් කරන මුදලයි අතර තියෙන වෙනස. සල්ලි නෝට්ටුවලාගේ දිය වෙලා යනවා. මේ වගේ වෙලාවට බිලියනපතියන් කරන්නේ රජයට අච්චු ගහන්න බැරි දේවල් වලට තමන්ගේ මුදල් මාරු කරන එක. මේවට කියන්නේ hard assets කියලා. රත්තරන් කියන්නේ කිසිම දවසක හින්දෙන්නේ නැති ආයෝජනයක්. 1970 යුද්ධමය තත්වයන් සහ 2020 කොවිඩ් වසංගතයේ වෙලාවේ රත්තරන් මිල සීග්‍රේන් ඉහළ ගියා. ඇයි? මොකද රජයකට හිතුණු වෙලාවට රත්තරන් අච්චු ගහන්න බෑ. ඒ නිසා ලෝකේ කොහේ ගියත් රත්තරන් වලට තියෙන වටිනාකම අඩු වෙන්නේ නැහැ. දෙවනි රහස තමයි ඉඩම්. සල්ලි වල අගය බිඳුවට වැටුණත් මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් ඕනේ, වගා කරන්න පොලවක් ඕනේ. ඒ නිසා අර්බුදකාරී කාලවලදී ඉඩම් වලට ආයෝජනය කරන එක ඉතාමත් ආරක්ෂිත පියවරක් විදියටයි ධනවතුන් දකින්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මම බිලියනපතියෙක් නෙමෙයිනේ. මම කොහොමද මේවා කරන්න කියලා. මතක තබා ගන්න මේක තියෙන්නේ ඔබේ මානසිකත්වයේ මත. ඔබට විශාල ඉඩම් ගන්න සල්ලි නැති වෙන්න පුරුවන්. හැබැයි ඔබේ අතේ තියෙන පුංචි මුදලින් රත්තරන් ටිකක් මිලදී ගන්න පුරුවන්. එහෙමත් නැත්නම් ඔබේ ඊළඟ හොඳම ආයෝජනය තමයි ඔබේ හැකියාවන්. යුද්ධයක් ආවත් ආර්ථිකේ කඩා වැටුණත් ඔබේ ස්කිල් එක කවුරුත් හොරකම් කරන්නේ නැහැ. ඒක නෝට්ටු වලට වඩා වටිනවා. යුද්ධයක් කියන්නේ ඛේදවාචකයක්. හැබැයි ඒ ඛේදවාචකයේදී පාරට වැටෙන සාමාන්‍ය මිනිහෙක් වෙනවද? නැත්නම් ඔබේ IQ එක පාවිච්චි කරලා ධනය ආරක්ෂා කරගන්න බුද්ධිමත් ආයෝජකයෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ ඔබ අද ගන්න තීරණ මතයි. ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔබත් hard asset වලට ඔබේ මුදල් මාරු කරව තියෙන කෙනෙක්ද? ඔබේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. ඒක තව කෙනෙකුට ඉගෙනීමක් වෙයි. මේ වගේ වටිනා ආර්ථික රහස් දැනගන්න අපිව subscribe කරන්න. Facebook එකේ follow කරන්න. තවත් මෙවැනිම වීඩියෝවකින් හමු වෙමු. ජය වේවා.